හෙලෝ යාළුවනේ ඉතින් මල්ට ආදරය කරන යාළුවා අදත් ආදරෙන් පිළිගන්නවා ද පිස්කින් ඩේ YouTube channel එකට. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ මොන්ස්ටර් ටැංක් එක තිබ්බ තැනින් අයින් කරා. මෙතන තමයි කලින් තිබ්බේ දැන් මෙතන නැහැ. ඉතින් අපි යමු මොන්ස්ටර් ටැංක් එක පැත්තට. එතන දැම්මට පස්සේ වීඩියෝ එකක් ගියාම නැහැ. ඉතින් ඒකේ ඉන්නේ කවුද? ඒ වගේම ඒක ගැන අප්ඩේට් එකක් දෙන්න ගොඩක් දිනක් ඇහුවා. මේ ටිකේම වෙලා පොන්ඩ් එකේ වීඩියෝස් නේ. ඒක නිසා ඔන්න ඉතින් අද මොන්ස්ටර් ටැංක් එකේ වීඩියෝ එකක් තමයි ගෙන්න යන්නේ. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මොකද ගොඩක් දෙනෙක් බලනවා subscribe කරලා නැහැ තාම. ඒක නිසා ඉස්සරහට හොඳ වීඩියෝස් බලන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු monster tank එක පැත්තට. ගිහිල්ලා බලමු කොහොමද tank එක දැන් තියෙන්නේ. යාළුවනේ ඉතින් ඔය තියෙන ටැංක් එක ඉතින් කාමරේ තිබිලා මම එළියට ගත්තා. දැන් අපේ ගෙදර සාලේ තමයි තියෙන්නේ. ඉතින් කාමරේදී පේන්නේත් නැහැ. ඒ වගේම කාමරේ ඉඩක් නැහැ. මොකද මේක ගොඩක් ලොකු ටැංකියක් නේ. අඩි 7ක ටැංකියක්. ඒක නිසා තමයි සාලට ගන්නත් ප්‍රධාන හේතුව. ඔන්න හොතයි දැන් ටැංකියේ තියෙන ලොකු වෙනස්කමක් වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති බැලුමට මතක නම් ඔස්කල සෙට් එක නැහැ. ඔස්කල ටික දුන්නා. ඔස්කල සෙට් එක අයින් කරා. මොකද මට ඔස්කල ටික දිගටම හදන්න අදහසක් නැහැ. මේකේ මට හදන්න එක්කෙනෙක් හිතන් ඉන්නවා. ගොඩක් නැහැ එක්කෙනෙක් හිතන් ඉන්නවා. ඒක නිසා තමයි අයින් කරේ. දැන් ඉතින් මෙන්න මේ 4 දෙනා තමයි ඉන්නේ. ඒ වගේම ඔයාලට තව මතකද දන්නේ මේක හිටියා ඇල්බිනෝ ටින් ෆොයිල් බාබ්ලා 5 දෙනෙක්. ඒ 5 දෙනා අයින් කරා. අයින් කරා කියන්නේ 5 දෙනාගෙන් 4 දෙනෙක් මම විකුණා. ඊට පස්සේ එක්කෙනෙක් තියන් හිටිය හදන්න. එයාව මේ ඇල්බිනෝ පාකු එක්කලා කෑවා. මම ඒකේ ෂෝට් වීඩියෝ එකක් දැම්මා. ගොඩක් දෙනෙක් බලලා තිබ්බා. එයාව කෑවා. මොකක්ද දන්නේ හේතුව ඒ කියන්නේ අනික් කට්ටිය අයින් කරපු නිසා කෑවත් දන්නේත් නැහැ. ඔන්න ඔහොම තමයි දැන් ටැංකිය තියෙන්නේ. අපිට පේනවනේ. ඇල්බිනෝ පාකු එක්කෙනා තමයි මේකේ කැපිලා පේන්නේ. මේ ඉන්නේ. ඉතින් මේ ටැංක් එක ගැන කතා කරමු. මේ ටැංක් එක අඩි 7ක ටැංක් එකක්. නොදන්න කට්ටියට දැනගන්නත් එක තමයි මම පැහැදිලි කරන්නේ. ඉතින් මේක අඩි 2.5ක් පළලයි. ඒ වගේම අඩි 2ක් උසයි. සම්පූර්ණ 12 mm ග්ලාස් වලින් තමයි හදලා තියෙන්නේ. මගේ කලින් ඉඳන් වීඩියෝස් බලන කට්ටිය මේක ගැන ඉතින් සම්පූර්ණ දන්නවා. ඒ වගේම මෙතන යට සම්ප් එක තියෙනවා. සම්ප් එකත් සාමාන්‍ය විදිහට හදලා තියෙන්නේ. සාමාන්‍ය විදිහට කියන්නේ ඉතින් මේ ටැංක් එක ගැලපෙන විදිහට තමයි අඩි 3.5ක් දිගට. ඒ වගේම අඩි 2ක් පළල දාලා හදන්න පුළුවන් විදියට හදලා තියෙන ගැලපෙන විදිහට. ඒ වගේම මට වෙනදි පොතොස් වලක් දාගෙන තියෙනවා. ඒක දැන් හැදිලා තියෙන්නේ. ඒක වතුරට වැටෙන්න දාලා තියෙන්නේ. මොකද හැදුණට පස්සේ හොඳයිනේ. මම හිතුවේ නෑ මෙතන හැදෙයි කියලා. මොකද එළියලු නිසා. ඒ වුණාට ඒක දැන් ටික ටික හැදෙන ගමන් තියෙන්නේ. ඒ වගේම උඩිනුත් දාගෙන තියෙන්නේ. ඒ වගේම අතනත් දාගෙන තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ පැල මුකුත් තියාගන්න බෑ මෙන්න මෙයා එක්ක. මෙයා තමයි ප්‍රශ්නේ. මෙයා කනවා සේරම. ඒක නිසා දැන් මෙයාව පොන්ඩේට දාන්න මම හිතන්නේ. මොකද පොන්ඩ් එකේ ඉඩක් තියෙන නිසා. ඒ වගේම මෙයාට ගැලපෙන කට්ටියක් තමයි පොන්ඩ් එකේ ඉන්නේ. ඒක නිසා මෙයාව පොන්ඩ් එකට දාන්න ඕන. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මෙයා සෑහෙන්න මේ මීඩියට මේ සැරයි. ඔයාලා දකින්න ඇති මම ෂෝට් වීඩියෝ එකම දාන්නේ. ඔන්න හොඳයි මෙයාගේ වැඩ ටික. ඒ වගේම ඔයාලට පේන ඇති මේ යට තියෙන ටික ගැන කිව්වොත් මේ යට තියෙන රෙඩ් සෑන්ඩ් එක. රෙඩ් සෑන්ඩ් එක තියෙන්නේ ඒ වුණාට ඒක දැන් ඩස්ට් වෙලා තියෙන්නේ. මොකද මාළුන්ට දෙන කෑමයි ඔක්කොම ටික තැම්පත් වෙලා දැන් සෑන්ඩ් එක උඩ ජරාව මේ වෙලා තියෙන. සෑන්ඩ් එක සම්පූර්ණ එළියට අරගෙන හොදන්නලා තියෙන්නේ. ඒක කරගන්න ඕන. මොකද ලේසි නෑ. කිලෝ 45ක් විතර තියෙනවා. මොකද ඔයාලා දන්නවනේ මේකට කිලෝ 50ක් ගෙනාවනේ. ඒක නිසා ඒ ටික සම්පූර්ණ එළියට හොද ගන්න ඕන. එතකොට මීට අඩිය පාට එනවා. දැන් මේ හරිය තියෙන්නේ මේ හොඳ සෑන්ඩ් එක. දූවිලි අඩුයි ටික. අර හරිය සම්පූර්ණ ජරාවත් එක දූවිලි මේලා දුමුරු පාට හැදලා තියෙන නැත්තම් ඔක හොඳටම පාට තියෙනවා. ඒ වගේම ග්ලාස් එකෙත් පොඩ්ඩක් අතුල් පැත්තෙන් සුදු පාට වගේ බැඳිලා තියෙන්නේ. මොකද ග්ලාස් ටැංක් වල බැඳෙනවනේ. මෙතන මම ඔයාලට කිව්වා ලයිට් සිස්ටම් එක තියෙනවා. ඒ වගේම මෙතනත් පොතොස් වලක් දාගෙන තියෙන. මේක සම්ප් එකට දාගෙන තියෙන. සම්ප් එකේ මෙතන බොක්ස් එකට. ඒක දාගෙන තියෙන්නේ. නැත්තම් මෙයාලා මෙන්න මෙයා ඒකේ මුල් ටික කනවා. ඒක නිසා තමයි දාන්නේ. ඒකේ මුල් ඇදලා එයාව අයින් කරන්න ඕන ඔක්කොටම කලින්. නැත්තම් මේකේ මුකුත්ම කරන්න බෑ. ඒ වගේම මම එහා පැත්තේ දාගෙන තියෙන්නේ
මෙන්න මෙතන වැඩේ තියෙන ඒක මෙතන හැදිලා තිබ්බ දැන් ඒක කඩාගෙන කාලා වතුර තියෙන ටික. වතුර තියෙන ටික උඩට ඇවිල්ලා දැන් ඒක මැරලා තියෙන්නේ. මෙයත් එක බෑල්බිනු පාපු එක්කන අයින් කරන්න ඕන. මේකේ මොකක් හරි සෙටප් එකක් ගහන්න ඕන. ඒ වගේම පොතොස් වල වගේ දාලා හොඳට හදා ගන්න ඕන. දැන් මෙතන සාලේ තියෙන නිසා පැල මැරෙන්නේ නැහැ. මොකද හැමදාම වගේ එළියත් වැටෙනෝනේ. කාමරේ තියෙදි තමයි පැල මැරුනේ. මොකද සමාදාසට දාන්න වෙන්නේ නැහැ. අමතක වෙන නිසා. දැන් මෙයාලා මේ ඉස්සරහම හොඳට වේගෙන් පීන නිසා තමයි මෙතන ඉස්සරහ සපෝට් පටිය පෑදිලා තියෙන්නේ. මම සම්පූර්ණ වැලි දාලා වහලා තිබ්බේ. ඒ වුණාට සේරම ටික දැන් එකතු වෙලා තියෙන්නේ එහාට වෙලා. එහෙනම් ඔන්නම තමයි තියෙන්නේ. ඉතින් කාප්ලා දෙන්න ඉන්නවා. ඒ වගේ මෙතන ටින් ෆොයිල් එක්කෙනෙක් ඉන්නවා. එයාත් ලොකු විදන්සාවෙන්. එයාත් ඉන්නවා අඟල් 9ක් විතර. 9ක් 10ක් විතර ඉන්නවා. මෙයා නම් අඟල් 14ක් 15ක් විතර ඉන්නවා. පේනවනේ මගේ අතත් එක්ක. කොහමද කියලා. මෙයා සෑහෙන ලොකුයි. ගෙනාවටදී ලොකුයි වඩා. පොණ්ඩේට දාගන්න බලමු පොණ්ඩේ අනිත් මාළුන්ට මෙයා කේස් දාවිත් දන්නේ නැහැ. අපි බලමු දාලා. කලින් පොණ්ඩේගෙන හිටියේ. ගෙනාවුම් දවස්වල. ඊට පස්සේ මේකට ගත්තේ. අපි දාලා බලමු. ඔන්නම තමයි ඉතින් වගේ මොස්ටර් ටැංකිය තියෙන්නේ. යාළුවෝ ඉතින් කලින් කිව්වා වගේ මට මොස්ටර් ටැංකියේ හොඳ තනි මාළුවෙක් තමයි හදන්න අදහස තියෙන්නේ. ඒක තාම කරගන්න බැරි වුණා. ඉතින් හිතන් ඉන්නෝ එක්කෙනෙක් ගේන්න. ඒක අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඒ වගේම දැන් ඇල්බිනෝ පාකක නම ඔයාලට කිව්වා වගේ මෙයා පොණ්ඩේට දා ගන්න ඕන. ඒ ගැන ඉස්සරහට වීඩියෝස් එකක් ගේන්න. ඉතින් ඊට පස්සේ ටැංකිය පොඩි සෙටප් එකක් ගහලා එතකන් ඒ කියන්නේ මේකට දාන්න හිතන් ඉන්න එක්කෙනා ගේනකම් වෙන මාළුවෙක් හෝ දෙන්නෙක් දාලා තියන්න තමයි අදහස් තියෙන්නේ. ප්‍රධානම දේ තමයි මෙයත් එක මම ඔයාලට කිව්නේ පැලමුකුත් තියන්න බෑ. ඒක නිසා තමයි පොණ්ඩේට දාන්න අදහස් තියෙන ගොඩක්ම. ඊට පස්සේ අපිට මේකේ පොතොස් වල ටිකක් එහෙම දාලා මුල් ටික අද්දගෙන මේක ටැංකිය මාර්ම ලස්සනට හදාගන්න පුළුවන්. මෙයත් එක්ක කොහොමද බෑ මෙයා සේරම කනවා. ඒ වගේම මම ඔයාලට පෙන්නනවා ලකී බැම්බු පැල ටික දාලා දිනවා. ඒකේ මුල් ටික කාලා ඒ මුල් ටික අදින්න දෙන්නෙම නැහැ. වතුර ගානට තියෙන ටික සේරම කාලා තින්නේ මුල් අදින්න දෙන්නේ නැහැ. ඔක්කොම සුප්පු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මෙයාව දා ගන්න ඕන. ඇබිනෝ පාකු කරනවා සෑහෙන සරයි. එයත් එක්ක බලමු කට්ටිය ඉන්න දෙන්නේ දන්නේ නැහැ. ගයිස් මම ඔයාලට කිව්වේ මේ තියෙන්නේ. මම ලකී බැම්බු පැලයක යට මුල් තිබ්බා. ඒ ටික මෙයා සුප්පු කරලා තියෙන්නේ. දැන් මුල් හැදෙන්නෙත් නැහැ. හැදෙන්න දෙන්නෙත් නැහැ. ඒක නිසා තමයි ඔකේ ඔහොම ඇදිලා නැත්තේ. නැත්තම් මේ වුණා නම් හැදිලා දැන් මුල් ටික වතුරට ඇවිල්ලා සෑහෙන ලස්සන හැදිලා තියෙනවා. ඒක හැදෙන්න දෙන්නෙම නැහැ. දැන් මෙතන පොතොස් වල හැදිලා තියෙනවා. මොකද ඒක සම්පේකේ බටේ ගාවින්නේ දාලා තියෙන්නේ. එතකොට එයාට කන්න බෑ. ඒකෙත් මෙතන මුල් එහෙම අදින ගමන් තියෙන වතුරට පේනවනේ. යටින් බලුණා පේන්නේ මේ තියෙන පේනවා. දැන් මේ මුල් ටිකත් මෙයාට අහුවෙන ගානට ආවම මෙයා අනිවාර්යයෙන්ම කනවා. තියෙන්න දෙන්න. ඒක නිසා දැම්ම මෙයාව පොණ්ඩේකට දා ගන්න ඕන. පොණ්ඩේගේ කාවිත් දන්නේ නැහැ. පොණ්ඩේ කෑවත් අවුල නැහැ. මොකද එළිය හොඳට තියෙන නිසා මේක හැදුනේ. ඒ වගේ මේකේ ලොකු මුල් ටිකක් තියෙන. ඒක නම් කන්න බැරි වෙයි මෙයාට. අපි ඉතින් බලමු. මේකේ ෆිල්ටර් සිස්ටම් එක ගැන කිව්වොත් මේක සම්ප් එකක් තමයි ගහලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති සම්ප් එක තියෙන ටැංකිය යට. මෙතන සම් බොක්ස් එක ගහලා තමයි අරගෙන තියෙන්නේ. මෙතන බටයක් තියෙන. මේ බටින් තමයි වතුර එන්නේ. මම ඉතින් මේ ගැන වීඩියෝස් දිගටම දැම්මා. මේ ටැංකිය හදන එකේ මුල ඉඳන්ම දැම්මා. මගෙත් එක්ක ඉස්සර ඉඳන්ම ඉන්න කට්ටිය ඉතින් දන්නවා. එහෙම තමයි හදලා තියෙන්නේ. ඉතින් පේනවා ඇති මේ බටෙන් මෙතනින් තමයි වතුර එන්නේ. ඒවට පේනවනේ කොහොමද එන්නේ කියලා. එන වතුරත් එක්ක හැදෙන ඔක්සිජන් ප්‍රමාණයක් ඒ ඔක්සිජන් ප්‍රමාණය තමයි මගේ ටැංකියේ තියෙන්නේ. වෙනම ඔක්සිජන් දීලා නැහැ. මොකද වතුරේ හරියට තියෙද්දි වෙනම ඔක්සිජන් දෙන අවස්ථාවක් නැහැ මගලුන්ට. ආට පේන ඇති මෙතන චේම්බර්ස් එකේ තියෙන ලුගට කෑලි. ඒ වගේම මේකේ සෙරමික් බාර් ටිකක් දාලා තියෙනවා. ඒ ටික නම් දැන් කාලේ ඉවරයි. අලුතෙන් ආපහු එකතු කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන මෝටර් එක තියෙනවා. ඉතින් මේ ටැංකිය බැලුවම සම්ප් එකටත් එක්ක සාමාන්‍යයෙන් වතුර ලීටර් 1400ක් විතර අල්ලනවා. ඒක නිසා දැන් මේක අරන් තියෙන මං පැය ලීටර් 2800ක් කරන පම්ප් එකක් තමයි අරන් තියෙන්නේ. සන්සන් බ්‍රෑන්ඩ් එකේ ඉකෝ පම්ප් එකක් තමයි අරන් තියෙන්නේ. ඒක නිසා කරන්ට් බිලත් අඩුවෙන් තමයි යන්නේ. ඉතින් මේ ගැන ඔක්කොම වීඩියෝස් දිගටම ගෙනාවා. ඔයාලට බලන්න පුළුවන්. ඒවා ප්ලේලිස්ට් එකක් හදලා ඇත්තේ වෙනම මේ අඩි 7 මොන්ස්ටර් ටැංකිය. ඔයාලට පේනද ස්පොන්ජ් එකේ කොහොමද ජරාව බැඳිලා තියෙන්නේ කියලා. ස්පොන්ජ් එකත් හොදන්න වෙලා තියෙන්නේ. ඒ වගේම මුළු සම්ප් එකම පොඩ්ඩක් හොදන්න වෙලා තියෙන්නේ. මොකද කාලෙකින් මේ ටිකත් හේදුවේ නැහැ. ඒක නිසා ඔක්කොම ටික වෙලාවක හොදලා දාන්න ඕන.
ගයිස් ඉතින් අපි කැම ටිකක් දාලා බලමු කොහොමද මෙයා කන්නේ කියලා. ඔන්න ඉතින් මම දැම්මා. පේන ඇති කොහොමද දඟලන්නේ කියලා. මේ අල්බිනෝ පාපයක් කරනත් තමයි මුකුත් කරන්න බැරි. එයා මාර්ම සැරයි මෙහෙම නේ. පේනෝනේ දාගන්න දැඟලිල්ල මාර 20ක් තියෙන්නේ. කෑම එහෙම දුන්නොත් 175ම කන්න එයා ගන්න. එයාට පේන ඇති. සෑහෙන කාලෙක ඉඳන් හදන්න ආසාවෙන් හිටපු මාළුවෙක්. ඒක නිසා තමයි ගෙනාවේ. තේනදී වතුරත් ඉහිරෙනවා දාගන්න දැඟලිල්ල. ටැංකිය ඉඩ දෙන නිසා එයා හොඳට පීන තමයි ඉන්නේ. පේන ඇති මාරම 20ක් තියෙන්නේ. කොච්චර දුන්නත් ඉතින් කෑම නම් මදි. ඔන්න ඉතින් ඔය වගේ ප්‍රමාණයක් තමයි දවසකට දෙන්නේ. ඉතින් මං කාප්ලට ගෙනාපු කෑම එකක් තමයි දෙන්නේ. JPD එකේ හොඳ කෑම එකක්. ඒකත් එක්ක ඉතින් මාළු ටිකත් හොඳට හැදෙනවා. ඒ වගේම කලර් උනත් හොඳටම තියෙනවා ඉතින්. මම පොණ්ඩේට දැම්මෙත් මේකම තමයි. මාළුන්ට දෙන හොඳ කෑමයක් දෙන්න ඕන නැත්නම් වැඩක් නැහැ. මොකද හැදෙන්නේ නැහැ. ෆිල්ටරේෂන් වෙන මොකුත් තිබතර නැහැ. හොඳ කෑම එකක් දෙන්න නැත්නම් මාළු හැදෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳ කෑම එකක් දෙන්න. මෙයාට නම් මාළු ෆීඩ් කරන්නේ නැහැ මේ ටැංකියේ. මොකද මාළු ෆීඩ් කරන්න මාළු නැහැ. කෑම විතරයි දෙන්නේ. දවසට එකපාරක් දානවා. පොණ්ඩේගේ අනිත් මාළුන්ට තමයි මම මාළු ෆීඩ් කරන. දැන් මෙයා පොණ්ඩේට දැම්මොත් මෙයාට ඉතින් මාළු කන්න පුළුවන්. මෙයා මාළු කනවා. මාළු සුදු පහන් නිසා ફોකස් කරගන්න අමාරුයි. මොකද උඩින් ලයිට් එක ගන්න එකත් එක මාළුව දිලිසෙන. යාළුවෝ ඉතින් ඔයාලා දකින්න ඇති කොහමද වගේ මොන්ස්ටර් ටැංක් එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම ඇල්බිනෝ පාකෝ එක්කන පොණ්ඩේට දා ගන්න ඕනේ. ඒ වගේම බලමු කොහමද මොන්ස්ටර් ටැංක් එකේ ඉස්සරහට වෙනස්කම් වෙන්නේ කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මාත් එක්ක දිනුමතු වෙන්න. එහෙනම් මම අදට ගෙනියන්න ආපහු දවසක අලුත් වීඩියෝ එකක් හමුවෙමු. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් එන්න තියෙනවා. ඒ වගේම යාළුවෝ කීප දෙනෙක් ගියානත් තියෙනවා. ඒ වගේම අපේ පොණ්ඩේගේ වීඩියෝස් බලන්න පුළුවන්.